එන්න ලාබයි දේදුන නෝනා මුදලාලි ආමිනේ ගොඩ කාලෙකි. ඒකනේ චූටි කත් ඇවිල්ලා අපේ. ඔව්වනේ අද ක්ලාස් මම මේ ගමම මේ පැත්තට පොඩ්ඩක් ආවා. මේ අම්මලට වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලා. සූප් එකක් හදන්නේ කියලා. චූටි නෝනා ඔයා මොනවද කන්න ආස? නාච්චි. අද ලස්සන බලන්නකෝ චූටි නෝනගේ. ඉතින් නෝන මොනවද මේ දවස්වල කොහමද එළවලු වල? ලාබයි. කැරට් එම කැරට් 250ක් විතර. කැරට් කීයද මුදලාලි ආමිනේ? කැරට් 500ම රුපියල් 100යි. ලාභයි. 500ම 100. ඒ ලාභයක්ද මුදලාලි? මේ දවස්වල කැරට් ගන්න. පියදන් සැරයි තමයි නෝනා මොකද කරන්නේ ඉතින්? මේ මගේ පුතා දන්නවද මේ මොනවද කියලා? අර ඔයා සුප් වලට දැම්මට පස්සේ ඔරෙන්ජ් කලර් තියෙනවා බෑ කන්න බෑ කියන්නේ මෙන්න මේව තමයි. මේ කැරට් මැනික. පුතා කන්න කැමති නැද්ද එළවලු? අයියෝ වැඩක් නෑ කතා කරලා ඒ ගැන නම් මුදලාලි ආන්නේ. එළවලු කෑම තමයි ලස්සන වෙන්නේ. කන්නේ නෑ මේ ළමයා. එළවලු කන්නේම නෑ. එළවලු තමයි කන්න ඕන. ඔය කඩවල තියෙන කඩ මේ එක බනිස් જાති ඒක කන්න එපා. අහගත්තද? මේ ආච්චි කියපු දේ අහුණද? කන්නේ නෑ. තව මොනවද නෝනේ? ගෝව කෑල්ලක් දාමුනේ. ගෝව කීයද? මෙන්න මේකෙන්ද මේක හොඳයි. ගෝව 50යි. 250. පොඩි එකක් දෙන්න මුදලාලි. මේ ගොඩක් ඕනේ දැන් සුප් එකට විතරයිනේ. ඒක නිසා. පලාමිටිය. පලා එපා මට අල 250කුත් ඕනම දෙන්නකෝ. තව මොනවද? ගිත් ඇවිල්ලානේ. කොලට ආව අම්මා සනීප වෙලා නම් ගියේ. ඔව් වැඩක් නෑ කතා කරලා. අනේ දැන් හොස්පිටල් එකේ සුප් එකක් හදන්නේ කියලා. ඒ කලබලස්ස දරුවගේ වැඩක් බලන්න. අපේ සුදුමැණිකත් ඇවිල්ලා. සුදුමැණික. මෙන්න මේ යාළුවඩන් එළවලු කන්න ආස නැතිලු. ඒ ආස. ඒකට මියා. අනේ මුදලාලි හාමි දැන් එළවලු ඔක්කොම ඉවර වෙලා. ඇත්තද? දෝනි කැමති කියා යනවා. ඉතින් මම එක්කන් ආව පොළට. අනේ කොච්චර හොඳයි. අන්න දැක්කද? අර නංගි හරි ආසයිලු එළවලු කන්න. ඒකට මෙන්න අයියෝ වැඩක් නෑ. තමයි ලස්සන වෙන්නේ. අයියෝ කියලා වැඩක් නෑ. හරි කරදරයි එළවලු ටිකක් කවා ගන්න. තාත්තගේ හලකින්වත් කිව්වේ නෑ. එහෙම එළවලු කන්න ඕන පුතේ දවස්වල. හොඳේ එහෙනම් හරි පුතසන. බයි මණික. බයි. හරි පුතසරණයි. ඉතින් බයි. අපි යනවා එනවා. හරි සරණයි. සරණමණික. මට තව දෙන්නකෝ. මේව හොඳ ඒවා නේද? ඔව් නෝනා අලුත් එළවලු. මට සලාමිටියකුත් දෙන්න. මගේ චූටි මණිකට තව මොනවද ඕන? කියන්න ගණන්